පික්මි ආයතනයේ ඉදිරිපස්ස උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. තා තරුණයෙක් මහා හඬින් කතා කරනවා. මම උකට කතා කරා කියන්නේ ඊළඟ දවසේ මගේ ඇප් එක બ્લોක් කරනවා කියලා මම දන්නවා. වාට ඕන උනේ උද්ඝෝෂණයකට වා අඳුරගන්න බැරි වෙන්නේ. කමෙන්ට් එකක අප්ඩේට් එකක් නැති එක මම ඒක කතා කරන්න තමයි මම එතෙන්ට ඒකට ගොඩ ප්‍රිසෙටි ටැමිල් කොල්ලෝ ටිකක් තමයි උතන වැඩේ පටන් ගන්න. ඊට තමයි මාව යවන්නේ ඇතුළට මේ අයියෝ මල්ලි ඔයා කලින් කතා කරන්න. කලින් ඒ වගේ සිදුවීම් වෙලා තියෙන ලියුමක් සයින් කරගන්නවා. ඊට පස්සේ පික්මි ආයතනයට විරුද්ධව කතා කරන්නේ නැහැ. ඊට තමයි කැප් එක දාගෙන කතා. ඒ අඳුරන තෝ ඒත් බ්ලොක් කරගන්න. 2025 මෙහෙයුම් ලාභයම බිලියන 5කට එහා ගියා. ඒ ලෝකල් කම්පැනි ඒ બ્લોක් වෙන්න ගෲප් එකේ ඇතුළට රින්ග් වනවා ඒගොල්ලෝගේ කට්ට. වා කනෙක්ට් කරලා තියෙන හොර ඩීටේල්. නෑ නෑ මම හරි විදිහට නෑ නෑ ආයි වෙනවා නම් වෙන්නේ හොර. ඒක තමයි මේගොල්ලෝගේ ඔය කට ඇරියොත් එහෙම අනිවාර්යෙන් බ්ලොක් කරනවා. කුලිරත සේවා සපයන ආයතනයක් විදිහට කොයිවත් සඳහන් වෙන්නේ නෑ චමුදු. එදා උද්ඝෝෂණ ආපු අනිත් කට්ටිය මේ අයිතිය තියෙනවා. එතකොට මම ඇප් එකෙන් බ්ලොක් කරනවා නම් මම මොකටද බ්ලොක් වුනේ කියලා අහන එක මගේ අයිතියක්නේ. මීට කලින් ඇවිල්ලා ඔහම හඬක් නගපු හැමෝටම කස්ටමර් කම්ප්ලේන් එකක් ආවා. මේ ආයතනයට රජයන් එක සම්බන්ධතාවය තියෙනවා. පනත සම්මතත් වෙලා ඒකට අවශ්‍ය නීති රෙගුලාසි ටික හදාගන්න තාම NDC එකට බැරි වෙලා. පික්මි ආයතනයේ CEO ඩිජිටල් ඉකොනොමි ඩෙවලොප්මන්ට් මිනිස්ට්‍රි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ සමාජික. පැහැදිලි සැකයක් තියෙනවා. මේ විදිහට නියාමනය වෙන්නේ නැත්තේ. උඩ ඉන්න බෑ කියලා මේ නීතියෙන් තරම නෑ. නෑ අන්න ඒක අපි ප්‍රශ්න කරන්නේ. ඒක හින්දාද මේවා එන්නේ නැත්තේ. විදුලි ජන කේන්ද්‍ර ස්ථාපිත කිරීම සමග සියලු අලුත් වැඩියා හා වාර්ෂික නඩත්තු සේවා පළපුරුදු ඉංජිනේරු විශේෂඥතාව සමග මෙට්‍රොපොලිටන් ටෙක්නොලොජීස් ප්‍රයිවට් ලිමිටඩ්. Dandy Green Planet Private Limited, the premier and exclusive landscaping company in Sri Lanka, everything in gardening and horticulture. At La Lily Signature Spa, renew both your body and mind. දිදුලන ජීවිතයක ඉස්තරම් වටිනාකම නිලේකා ජුවලර්ස්. Nova Aesthetic Center. මේ යුනයිටඩ් ටැක්සි ඇප් ඩ්‍රයිවර්ස් ඇසෝසියේෂන් එහි සභාපති විකුම් විහංග ඔබට මතක නම් පික්මි ආයතනයේ ඉදිරිපස්ස උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඒ උද්ඝෝෂණයේ අතරේ එක්තරා තරුණයෙක් මහා හඬින් කතා කරනවා. ඒ ඔබ නේද? දැන් මට කියන්න ඉතාම කෙටියෙන් ඔයා මේ ආයතනයේ මේ වාහන දුවන කෙනෙක්ද? ඔව්. මොකද වාහනේ වාගේ? මම රාක්කයක් තමයි දිව්වේ. එතකොට 2025 අපි ගිය මාසේ 25 වෙනිදා තමයි ওই විදිහට අපේ වීඩියෝ එක වයිරල් වෙන්නේ. හරි මේ මොකද්ද මේ සංවිධානය යුනයිටඩ් ටැක්සි ඇප් ඩ්‍රයිවර්ස් ඇසෝසියේෂන් මේ සංවිධාන කීයක් තියෙනවද? සංවිධාන ගොඩක් තියෙනවා. හැබැයි රියදුරාගේ ඇත්ත අයිතිවාසිකම් වෙනුවෙන් රියදුරා වෙනුවෙන් පෙනී සිටින එකක් නැහැ. හැමෝම කියන්නේ ඕක තමයි. දැන් වාගේ තමයි 70 අයිතිවාසිකම් මොකද හැමෝම කියන්නේ ඕක තමයි ඉතින්. එහෙම හැමෝටම කියන්න පුළුවන්. හැබැයි එයාගේ ක්‍රියාව මත තමයි ඒ අයගේ ක්‍රියාවලිය මත තමයි තීරණය වෙන්නේ. දැන් ඔයාව තමයි මම හිතන අපි හෙව්වේනේ අර ප්‍රෝග්‍රෑම් එකෙන් කිව්වේනේ. අර ඔයා කැප් එකක් දාන් හිටියේ ඔයාද? ඔව් මම තමයි. දැන් මොකද හේතුව එතන කැප් එකක් දාගෙන ඉන්න හේතුව මම සතියක් හරි ඉස්සරහට දුවා ගන්න අවශ්‍යතාවයක් තිබුණා. මොකද අවුරුදු කටේනේ. මොකද මම උකට කතා කරා කියන්නේ ඊළඟ දවසේ මගේ ඇප් එක බ්ලොක් කරනවා කියලා මම දන්නවා. දැන් ඒක ප්‍රශ්නයක් උන්නේ නැද්ද ඉතින්? නෑ බ්ලොක් වෙලා තියෙන්නේ. ඉතින් කැප් එක දාන් ගිහලා බ්ලොක් කළා? ඔව් බ්ලොක් කළා. වාට ඕන උනේ මේ ආයතනයට යනකොට උද්ඝෝෂණයකට වා අඳුරගන්න බැරි වෙන්නේ යන්න. වැඩේ උනේ මෙහෙමයි. උද්ඝෝෂණයක් කරන්න අරමුණෙන් එතෙන්ද ගියේ නෑ. මගේ පේමන්ට් එකක අප්ඩේට් එකක් නැති එක මම ඒක කතා කරන්න තමයි මම එතෙන්ද යන්නේ. හරි. එතකොට ඒ වෙලාවට ඔව් පික්මි ආයතන ඉදිරියට. එතකොට එතෙන්ද යනකොට කාත් එකද යන්නේ? මම තනියෙන් යනවා. එතකොට අර ගොඩ ප්‍රිසෙටි ඒක එතෙන්ද යන වෙලාවේ යාපනයේ පික්මි විරෝධතාවයක් ඇති වෙනවා. ඒක මෙහෙම තමයි මේ පැත්තට ඇවිල්ලා අපේ ලංකාවේ ටැක්සි දුවන ටැමිල් කොල්ලෝ ටිකක් තමයි උතන වැඩේ පටන් ගන්න. හරි. ඔයා යනකොට කට්ටිය හිටියද? කඩිය හිටියා. ඔයා ඒකට සම්බන්ධයක් නෑ. මම යනකොට සංවිධානය වෙලාත් නෑ. මම දන්නෙත් නෑ. මම ගියේ පෞද්ගලිකව මගේ වැඩ. ඒතර ඕගොල්ලන්ගේ මේ යුනයිටඩ් ටැක්සි ඇප් ඩ්‍රයිවර්ස් ඇසෝසියේෂන් එකේ වැඩක් නෙමෙයිද ඒක? එතකොට ඒ මෙහෙම සංවිධානයක් තියා කිසිම දෙයක මොකුත්ම නෑ. අඩුම ගානේ අපි සංවිධානය වෙන්න ඕනේ. ඒතර ඒ යාපනයේ කොල්ලෝ ටික ඇවිල්ලා තියෙන සංවිධානයකින් නෙමෙයිද? යාපනයේ කොල්ලෝ ටික සංවිධානය වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට තියෙන පොදු ප්‍රශ්නයක් වෙනුවෙන් සංවිධානය වෙලා එනකොට ගෲප් එක කතා වෙච්ච කොල්ලෝ ටිකක් තමයි ඒ තමිල් කොල්ලෝ ටිකක් තමයි ඔතනත් පෙරමුණ. හරි. හැබැයි එතෙන්දී භාෂාව අනම්මන මොකක් හරි එක මට යන්න දෙන්නෙත් නෑ ඇතුළට. මොකද ඒ වෙලාවේ කවුරුත් ගන්න නෑ ඇතුළට. ඔන්න ඔතෙන්දී තමයි කතාව වෙන මේ මට ඇතුළට ගියේ නෑ. නෑ. ඒතකොට පොදුවේ තියෙන ප්‍රශ්න ටික මොකක්ද කියලා කතා වෙලා එතෙන්දී අර මම ඒගොල්ලොත් එක්ක කතා කරපුවම මේ භාෂණයේ ප්‍රශ්නයක් තියෙනවනේ උතන. මම මැදිහත් වුණා. එතෙන් තමයි මම මැදිහත් වෙන්නේ. එතකොට අවස්ථාවක පහක් විතර ගිහින් ඇතුළේ කතා කරලා එළියට එනවා. ඊළඟට මටත් කතා කරලා කියනවා හරි
මේ තව 3 දෙනෙක් එන්න කියනකොට අර පිරිස තමයි මාව යවන්නේ අතුලට මේ අයියෝ මල්ලි ඔයා කලින් කතා කරන්න පොඩ්ඩක් වාට තේරෙනවා මේ කියලා මාව යවන්නේ එතෙන්. ඊට පස්සේ අහනවා මොකද්ද ප්‍රශ්නේ කවුද කියලා. ඇතුලෙන්ද? ඇතුලේ. කවුද මැනේජ්මන්ට් එක? මැනේජ්මන්ට් එකේ කීප දෙනෙක් ඉන්නවා. හරි හොඳ විදිහට කතා කරනවා. ඒ කියන්නේ කියන්න බෑ හරියට. ඒක හොඳ විදිහට කතා කරන මොනවද ප්‍රශ්නේ කියලා අහනවා. කලින් ටිකත් එක්කදී අපි මෙහෙම කිව්වා කියලා. ඒගොල්ලොන්ට එතන ප්‍රශ්න වෙන්නේ මිල එතකොට ඔය තියෙන ඉන්ෂුරන්ස් ප්‍රශ්න කොමිෂන් එක ඔන්න ඔය ටික තමයි. මොකද ඉන්ධන මිලට සාපේක්ෂව වැඩි වෙලා නැහැ කියන එක තමයි පටන් ගැනීමේ තියෙන ප්‍රශ්නේ. ඒක පොදු ප්‍රශ්නේ ඕකනේ ඔයිට වඩා ප්‍රශ්න කෝටියක් ඔය ඇප් එක අස්සේ තියෙනවා. ඒ දුරන්න සහ මගේ. ඔන්න ඔය තමයි ප්‍රශ්නේ වෙන්නේ. හැබැයි ඊට පස්සේ ඔයා ඇවිල්ලා එළිය අර කෑ ගහන්නේ නම් ඒ කෑ ගහන්නේ මෙහෙමයි වෙන්නේ. අපි ඉස්සෙල්ලාම ඔය කෑ ගහන ඔය වීඩියෝ එක යන්නේ අපි කතා කරාට පස්සේ ඇතුළට යන්න කතා කරන්න කලින් එතෙන්ට මාධ්‍යවේදියෙක් එනවා. ඊට පස්සේ ඇවිල්ලා ඔතන කාට හරි කතා කරන්න පුළුවන් ප්‍රශ්නේ මොකක්ද කියලා අහනවා. හැබැයි ප්‍රශ්නේ කියා ගන්න බෑ කාටවත්. කියන්නේ එක එකනාට තියෙන එක එක ප්‍රශ්න. හැබැයි පොදු ප්‍රශ්නේ මොකක්ද කියන එක යන්නේ නැහැ. ඒ වෙනකොට අපිට මම ටැක්සියේ මේකේ මම ටැක්සි කැටගරියේ මම දුවන්නේ ට්‍රක් එකක්. ඒතර බයික් එක වාට්ටෙන් දුවලා තියෙනවා. ත්‍රිරෝද රථ ඉඳලා හිටලා දුවලා තියෙනවා. ඒ කියන්නේ අවශ්‍යතාවය අනුව. හැබැයි මේ වෙලාවේ ගැටලුවක් තියෙනවා හැමෝටම පොදුයි. හැමෝම දුවන කෙනෙක්ට ගැටලුවක් තියෙනවා. ඒ වෙලාවේ තමයි මම ඔය විදිහට කතා කරන්නේ. ඒ වෙලාවේ මේ චමුදිද මම ගෙදරින් පාඩම් කරලා කියව එකක් නෙමෙයි. ඒක හදවතින්ම මට ඒ වෙලාවේ කියවෙච්ච වචන. ඒතර දැන් ඔයාව ඒගොල්ලෝ අඳුරගත්තේ නැහැ. කවුරුත් අඳුරන්නේ නැහැ ඒ වෙලාවේ. ඊට පස්සේ තමයි මේ අපි එතෙන්දී මේ කියන්නේ ඔය කතාව වෙලා ක්‍රියාවලිය වෙලා ඇතුළට කතා කරලා අපි සාමකාමී විසිරලා යනවනේ. ඒ විසිරලා යන්නේ ඒගොල්ලෝ දෙනවා පැය 48ක් වගේ කාලයක් ඇතුළත 48ක් පික්මි ආයතනේ. ඒ වගේ කාලයක් ඇතුළත කතා කරලා මේ අපි ඉදිරිපත් කරපු ගැටලු ටික එයාලා නෝට් කරගෙන ඒකට විසඳුමක් දෙන්නම් කියනවා. ඒ කියන්නේ ඔයාලා ගිහිල්ලා සාමාන්‍යව දුවන්න සාමාන්‍ය විදිහට යන්න. දවස් දෙකක් දෙන්නම්. දැන් අර ඔයා කැප් එකක් දාලා අඳුරන්නේ නැති ගානට ගියේ කලින් ඒ වගේ සිදුවීම් වෙලා තියෙනවද? මේකයි. අපි මේ පික්මි ආයතනයට විරුද්ධව රියදුරු නැගිටීම කියන එක මේ අපි පළවෙනි අවස්ථාව නෙමෙයි. එතකොට මීට කලින් අවස්ථා කිහිපයකදී ඔය විදිහට 2017 ඔය වගේ කාලවල වල රියදුරෝ වැඩි වැඩියෙන් ඔය විදිහට ඇවිත් තියෙනවා. හැබැයි හැමදාම වෙච්ච ක්‍රියාවලියක් තියෙනවා. ඇතුළට එනවා හඬක් නගන කෙනාව બ્લોක් කරලා දානවා. ඊට පස්සේ තමයි මේගොල්ලෝ මේ මොකද්ද වෙන්නේ කියලා හොල බලන්න මේ රියදුරාව ගෙන්නනවා ආයතනයේට ලියුමක් සයින් කරගන්නවා. මීට පස්සේ පික්මි ආයතනයට විරුද්ධව කතා කරන්නේ නැහැ. අන්න ඒකට කැමති වෙන කෙනාගේ ඇප් එක හදලා දෙනවා. නැත්තම් දැන් ඔයා මේක තව දන්නවා. ඒක මම දැනගත්තා ඊට පස්සේ. මොකද මම එතනින් කතා කරන්න යනකොට එතනම ඉන්න රියදුරු සහෝදරයෙකුට කලින් ආව සහෝදරිය තමයි කියන්නේ මල්ලි උඹ ඔහොම කතා කරන්න එපා උඹගේ ඇප් එක બ્લોක් කරයි. කොකටද මොකද ඊට තමයි කැප් එක දාගෙන කතා කරන්නේ. ඒක තමයි කැප් එකයි දැන් සාමාන්‍ය විදිහනේ. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. හරි දැන් ඒ නිසා બ્લોක් කරේ නැද්ද ඔයා? બ્લોක් කරා. ඒ අඳුරන්නේ තෝ ඒත් બ્લોක් කරේ කොහමද? මෙහෙමයි අපි ඔතෙන්දී හදනවා එතන හිටපු කොල්ලෝ ටික එකතු වෙලා අර තීරණයක් දැනුම් දෙන්නම් කියනවා අපි කාට හරි. ඒක තීරණය දැනුම් දීම වෙනුවෙන් ගෲප් එකක් හදාගන්නවා. WhatsApp ගෲප් එකක්. අන්නේ ගෲප් එකට අපි මේ වෙලාවේ අර ලින්ක් එක ෂෙයා කරනවා, QR එක ෂෙයා කරනවා. ඔන්න ඔතෙන්දී ඔය ආයතන කියන්නේ පොඩි ඒවා නෙවෙයිනේ චමුදිද 2025 මෙහෙයුම් ලාභයම බිලියන 5කට එහා කියනවා. එතකොට මේ අපි මේ දවසට මේ ලෝකල් කම්පැනියක් නේ? ඔව් මේක ලංකාව. මේක ලෝකල් නේ? පික්මි ලංකාවේ. ඔව් හරි. ජෙෆ්රි සුල්ෆ් තමයි CEO. ඔකට තව අධ්‍යක්ෂ මණ්ඩලයේ තව ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්නවා. හැබැයි මේ වෙලාවේ ඔතෙන්දී අපි මේ වගේ ලොකු ආයතනයක් එක්ක අපි යනකොට මේ අපි දවසට රුපියල් 2000 3000 කොයින අපි අර බිලියන ගණන් ලාභ ලබන ආයතනයත් එක්ක යනකොට ඕ වගේ විකාශනය 2015 ඉඳන් 2026 වෙනකන් තියෙනවා. එතකොට ඔය මුල ඉඳන් ආවේ හැටි නම් ලොකු කතන්දර. ඒ වෙනුවෙන් එතකොට ඒව ප්‍රවර්ධනය කරන්න ඒ වලම සංගම් විදියට ඇවිල්ලා ඉඳලා සමහර තැන්වලදී මේක බිල් එක කියලා දැනගත්ත අයින් වෙච්ච සංගමුත් තියෙනවා. ඒවා අයින් වෙනකොට මේකට රින්ගලා ජැක් එක ගහගෙන ඒ වගේ ප්‍රතිලාභ ලබාගෙන රියදුරෝ වෙනුවෙන් පෙනී සිටිනවා කියලා මේ තරක් දුර ඇවිල්ලා දැනට සංගම් වල සභාපතිකම් දරන මිනිස්සුත් තියෙනවා. ඒ කම්පැනි ඉත්තෝ. ඔව් අනිවාර්යයෙන්. ඔව් පැහැදිලිව. කම්පැනි මේන්ටේන් කර ඉත්තෝ. අනිවාර්යයෙන්. පැහැදිලිව කම්පැනි රියදුරන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්නේ. එදා එතෙන්ට ගිහිල්ලා ඊළඟට අපි 30 වෙනිදා කියන්නේ අපි ඔක වෙලා ආවට පස්සේ බ්ලොක් වෙනවනේ. ඒ බ්ලොක් වෙන්න අර ගෲප් එකේ ඇතුළට රින්ගවනවා ඒගොල්ලෝගේ කට්ටිය. රින්ගලා ඒකේ පික්මි ආයතනයට විරුද්ධ බණින්නේ කවුද? කෑ ගහන්නේ කවුද? එයාගේ නම්බර් එක ගන්නවා, ඩ්‍රයිවර් ID එක චෙක් කරනවා. හරි හොයාගන්න පුළුවන් නේ කවද account එක බ්ලොක් කරලා. ඊට අමතරව ඒ ළඟට ඇවිල්ලා තිබ්බ තීරෝද රට අනම්මන ඇවිත් තිබ්බනේ. ඒ වගේ ෆොටෝස් ගහගෙන ගිහිල්ලා ඒ නම්බරේට චෙක් කරලා බලනවා කවුද ආවේ කියලා. ඒතර ඔයාලට වෙන විදිහකින් මේ ආයි කනෙක්ට් වෙන්න බැරිද? බෑ බෑ. ඇයි? එහෙම කනෙක්ට් වෙනවා නම් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපිට අයිතිවාසිකම් හරි මොකක් හරි දෙයකට කතා කරන්න පුළුවන් ඉන්නේ මගේ ඇප් එක බ්ලොක් වුණොත් ඒකේ ඩීටේල්ස් හරි නම් ඕක ඇත්ත කතාව වෙන විදිහට යන්න පුළුවන්. හැබැයි එහෙම ගියොත් මට ආයි අයිතිවාසිකමක් වෙන කතා කරන්න බෑ. ඒතර ඔයා කනෙක්ට් කරලා තියෙන හොර ඩීටේල් වලින්. නෑ නෑ මම හරි විදිහට නෑ නෑ මං අහන්නේ නේ. ආයි වෙනවා නම් වෙන්නේ හොරට. ආයි හොරට එන්නේ. ඒතකොට ඔයාලට කතා කරන්න බෑ. බෑ. ඔයා වැරදිකාරයෙක්. වැරදිකාරයෙක්. එතකොට ඒක තමයි මේගොල්ලෝගේ ඕන. ඒතර මේ ආයතනය දේශීය ආයතනයක්. නමුත් සමාගම ඇතුළේ ලියාපදිංචි වෙච්ච ආයතනයක්. හැබැයි මේ ආයතනට විරුද්ධව යමයි කට ඇරියොත් එහෙම අනිවාර්යෙන් බ්ලොක් කරනවා. අනිවාර්යෙන් ගෙදර. ඒ කියන්නේ හැබැයි ඔකට කම්කරු නීතියක් හරහා යන්නත් බෑ. මේකයි වැඩි. දැන් මේක ලියාපදිංචි වෙන්නේ තාක්ෂණික පහසුකම් සපයන ආයතනයක්. තාක්ෂණික සේවා පහසුකම් සපයන ආයතනයක් විදියට. හැබැයි චමුදිද
බීම කඩේකට ලයිසන් එකක් අරගෙන මස් කඩයක් දානවා නම් ඌ ඒක නා අදාළ වෙන්නේ බීම කඩේ තියෙන රෙගුලාසි වලට විතරයි. මස් කඩේට නියමනය වෙන්නේ. ඔය ඒ උදාහරණය එතන මෙතන ගත්තේ බීම කඩේ මස් කඩේ මෙතන දාන්නේ කොහොමද? මේක කැප්සල් සර්විස් යන්නේ. මේක මේ ටැක්සි කුලිරත සේවා සපයන ආයතනයක් විදිහට කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ චමුදිත. මේක සඳහන් වෙන්නේ තාක්ෂණික සේවා සපයන ආයතනයක් විදිහට විතරයි. ඒතකොට ඔය දේ තියෙන සමාගම් ඇතුළේ. සමාගම් ඇතුළේ. ඒතකොට තාක්ෂණික සේවයක් විදිහට සපයන්නේ මේගොල්ලෝ ඇප් එක දෙනවා කියන එක විතරයි මේව කරන්නේ. ඇප් එක දෙනවා නම් මේගොල්ලන්ට කොහෙන්ද අයිතියක් එන්නේ මිල තීරණය කර ගැනීම සම්බන්ධව රියදුරන්ගෙන් මගෙන් ඉන්ෂුරන්ස් එකක් ගන්න කොහොමද මෙයාලට අයිතියක් එන්නේ? රියදුරත් පාර්ට්නර් ඉන්ෂුරන්ස් ගන්නවා නම් ඉන්ෂුරන්ස් එක ගෙවලා නැතිනේ. අර කලින් ප්‍රෝග්‍රෑම් එකේ මේ ඩ්‍රයිවර් එක හයර් එකෙන් රුපියල් අදකට කපා ගන්නවා කියලා ට්‍රිවිල් එකේ. මෙහෙමයි තමයි උතන සමාජගත වෙච්ච නැති සත්‍යයක් තියෙනවා. මොකද හේතුව එයා ඇවිල්ලා සාමාන්‍ය ප්‍රමාණයකට කතා කරා. හැබැයි ඒගොල්ලොන්ගුත් සමහර ආයතනික උඹනාව විතරනේ කරන්නේ නැහැ. අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. අපි ආයතනෙත් එක්ක අපිට ඩීල් නැති හින්දා අපි කෙලින්ම කතා කරනවා. ඕනම කෙනෙක් ඉන්ෂුරන්ස් එකක් දානවා නම් ඒ ඉන්ෂුරන්ස් එක දාපු ඕන ආයතනයක ඉන්ෂුරන්ස් එක දාපු කෙනෙක් නම් ඒක ඇග්‍රීමන්ට් එකක් තියෙන්න ඕනේ. ඒතකොට එයාට ප්‍රතිලාභ හම්බෙන්නේ කොහොමද? මේක කල්පිරනවම කොහොමද ගෙවන්නේ? ඒතකොට අපි ප්‍රතිලාභ ලබාගෙන නැත්නම් ඒක අන්තිමට කොහොමද එයාගේ ප්‍රතිලාභ හම්බෙන්නේ? එයාට කල්පිරීමකදී ගෙවන්නේ කොහොමද කියන එකක් තියෙනවා. හැබැයි මේක එහෙම එකක් නැහැ. ඉන්න ඔක්කොම සේවකයෝ විදිහට පිළිගන්නේ නැහැනේ. සේවකයෝ විදිහට පිළිගන්නේ නැති එකෙන් දෙගොල්ලම පාර්ට්නර්ස්ලා විදිහට දක්වන එකෙන් තමයි NDC නියාමනයට අහු වෙන්නේ නැතුව කම්කර ලේබැක්ට් එකට අදාළ කරගන්නේ නැතුව EPF මුකුත් කපන්න නැතුව ඔය විදිහට අත්නෝමතිකව තීරණ ගන්නේ අර දෙකේම නියාමනයක් නැති හින්දා. හැබැයි අර ඇප් සමාගමක් ඇල්ගොරිතම් එකකින් යනවා කියන කතන්දරේ හින්දා තමයි මේගොල්ලෝ හීල් වලින් රිංගලා යන්නේ. දැන් Uber කම්පැනි ආවා. එයාගොල්ලෝ ඇවිල්ලා යම් ප්‍රමාණයකට Uber මද කම්පැනි එකක් තියෙන්නේ නේද? නෑ නෑ මද කම්පැනි එක නෙමෙයි තියෙන්නේ. Uber එකේ මද කම්පැනි එක ලංකාවට එනවා. ඒක ස්ථාපනය වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ දවස්වල තිබ්බ රජයත් එක්ක මේ සෙටල් වෙන එකේ පොඩි ගැටලුවක් ඇවිත් තියෙනවා. අපි හරියටම දන්නේ නැහැ. ඒකින්ද අපිට මඩ ගහන්න බෑ. කොහොම හරි ඒ වෙලාව අකුලගෙන යනවා. ඊළඟට එන්නේ ෆ්‍රැන්චයිසස් එකක් විදිහට ඉන්දියාවෙන් පාලනය වෙන සිස්ටර් කම්පැනි එකක් තමයි මේ විදිහට දැන් මේ Uber එක කියලා ලංකාවේ තියෙන්නේ. එතකොට අපි මේ වෙලාවේ පිග්මි එක ආයතනයත් එක්ක ලොකුවට ගැටලුව ඇති කරගත්තට චමුදිත Uber එතකොට පිග්මි එතකොට තව අලුතින් දෙන හෙලගෝ. ඔබ ඇප් තුනක් ලංකාවේ දැනට රන් වෙනවා. කියන්නේ සාමාන්‍ය පීක් එකේ ඉන්නේ ඕනම එකක ඕනම එක මේන්ම ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි පිග්මි එක. නිගමනටවත් කියන්නේ කවුරු හරි කරලා පිග්මි එකක් දාගන්න කියනනේ. එතකොට අපි මේ සමහර තැන්වල මෙච්චර මේ රියදුරුව වෙනුවෙන් කතා කරන අපිට ගහනවා. අපි මේ රියදුරුව ගැන සැබෑ හඬ සැබෑ ප්‍රශ්නේ සමාජගත කරන්න යනකොට අපිට කියනවා මේ පිග්මි එකේ වුණාට නැත්තම් වෙන එකක් ප්‍රොමෝට් කරන්න ඉන්නේ. ඇත්තටම චමුදිත අපි වෙන එක දුවනවා නන්නේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ. අපි වෙන එක දුවන්නේත් නැහැ. එතකොට මොකේදී වුවත් මේ ඇල්ගොරිතම් එකකින් යන හැම එකක්ම නියාමනය වෙන්න නම් ලංකාවේ නීති පද්ධතිය වල නීති හැදෙන්න ඕනේ. අපි අන්න ඒ තැනට තමයි බලපෑමක් කරන්නේ. අපි මේ ආයතන නියාමනය කරේ කවුද? මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියද? අනිවාර්යයෙන්ම දැනට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට බලය තියෙනවා මිල සම්බන්ධව. හැබැයි මේ කම්කරු එක සම්බන්ධව නැහැ. ඒ මිල තීරණය කිරීමේ බලය තියෙන පිග්මි එක Uber එක මත හෙලකුරු නේද? හෙලගෝ. හෙලගෝ. ඒතර මේගොල්ලෝ දැන් මේ කවුද නියාමනය කරන්නේ මේක ආයතනයක් විදිහට? මේක ඇල්ගොරිතම් එකක් විදිහට ගත්තම මේ ඔන්ලයින් සේෆ්ටි කියන එක පඩතක් එන්න ගිහලා ගියාට තාම වෙනකන් ඔය ඔන්ලයින් කරන බිස්නස් එකක්වත් නියාමනය කරන්න හැකියාවක් මේක ඇතුළේ නැහැ. මූල්‍ය කළමනාකරණයට මහ බැංකුවේ ඒවා තිබුණාට මේ ටැක්සි ඇප් එක දැන් මේවා සම්බන්ධ වෙන්නේ එක එක ආයතන වලට එක එක අමාත්‍යාංශවලට කෑලි කෑලි චමුදිත. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ NTC එකට මිල තීරණය කර ගැනීමේ බලය තිබුණාට ඒගොල්ලෝ ගැසට් එකක් ගහනවා. දැන් මේ තියෙන NTC එකෙන් කුලිරත සේවා නියාමනයේ බස් සහ මේකේ තියෙන පිළිවෙලට ගත්තාම තියෙන්නේ පළවෙනිට තියෙන්නේ බස්, ඊට පස්සේ ත්‍රිරෝද රථ, ඊට පස්සේ තියෙන පාසල් මේ ළමුන් ප්‍රවාහන රථ. එතකොට මේකේ කුලිරත කියන්නේ කුලිරත කෑල්ල තියෙනවා. මේකේ මේ සඳහන් වෙන්නේ කරුණු 4යි මේ ඇප් මගින් ධාවනය දෙනවට තියෙන්නේ. එතන කරුණු 5යි. ඒ වගන්ති 5 ඇතුලේ මේක නියාමනය කරන්න ඕනේ ඔක්කොම ටික නැහැ. හැබැයි මිල සම්බන්ධව මොකද්ද එතකොට තව ඔන්ලයින් මීටර එක සම්බන්ධව කියන්නේ අපිට යන වෙලාව ඒ වගේ සම්බන්ධ පොඩි පොඩි කරුණු විතරයි සඳහන්. දැන් ඔයාව බ්ලොක් කරලා තියෙන්නේ. ඔව් බ්ලොක් කරලා. දැන් ඒතර ඔයා තොප්පියක් දාන් ගියේ සිංහල අවුරුදු කාලේ දුවා ගන්න ඕන නිසා බ්ලොක් නොවි ආරක්ෂා වෙන්න. ඒක හරිය ගියේ නැහැ. නෑ හරිය ගියේ නෑ. ඔයාට වෙන විදිහක කිසි විදිහක මේක ආයි කනෙක්ට් වෙන්න බෑ. බෑ. ඒතර එදා උද්ඝෝෂණ ආපු අනිත් කට්ටිය ඕකෙන් පළවෙනි දවසේ මම කියන්නේ දෙවෙනි දවසේ කියලා පළවෙනි දවසේ කියන්නේ 25 වෙනිදා සංගමයක් විදිහට නෙමෙයි නිකන් තනි සමාජිකයෙක් විදිහට මෙම්බර් කෙනෙක් විදිහට එතෙන්ට ඇවිල්ලා මේ සේවාවේ ගුණාත්මකභාවය හරි එයාලා තියෙන ගැටලුවක් හරි වෙනුවෙන් එතෙන්ට ඇවිල්ලා අරගොල්ලොත් එක්ක එකතු වෙලා එතෙන්ටලා හිටියයි කියන 36ක විතර ප්‍රමාණයකගේ ඇප් ටික බ්ලොක් කරා. ඊට පස්සේ අපි 30 ඒක දැනගත්තේ අර ඒ ගෲප් එකේ WhatsApp ගෲප් එක ඇතුළේ ඉංගගත්ත මේ ස්පයි කාරයන්. ඔව් අනිවාර්යයෙන්. ඒක පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්. මොකද හේතුව ප්‍රහාරය ශිෂ්ටකම් චමුදිත ප්‍රතිප්‍රහාරය ශිෂ්ටත්වයේ හොයන්න එපා කියලා කතාවක් තියෙනවා. ඒතකොට අපිත් ඒගොල්ලෝ විදියටම සමහර තැන්වල ගිහිල්ලා අපිත් හොයලා බැලුවා. මොකද අපිත් තරුණයෝ අපිට තාක්ෂණය ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙනවනේ. අපි අර කෙලිම කරන ලෝඩ් පකිරලා නෙමෙයි. හැබැයි අපිට සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. ඒතකොට අපිත් ওই විදිහට හොයලා බලපුවම ගෲප් ඇතුලේ කතා වෙන දේවල්
දැන් මේකේ තියෙන බ්ලැක් ෆෝස් එකක්. අපි කවුරු හරි කෙනෙක් ඉදිරියට එනවා නම් ඒ මිනිස්සුගේ දේශපාලන ධනම් මන ඔක්කොම ඇදලා ගහනවා. දැන් මම එතනින් ඉදිරියට එනකොට දකින්න නැති ඒ දවස්වල සෑහෙන මාසුකා පිග්මි අනම්මනන් තියෙන ගෲප් වල මට ගැහුවේ පාන්න මම කොහේ මේ කොත්මලේ වගේ ප්‍රදේශකින් මම මෙහෙට ඇවිල්ලා ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් එකකට ඕකේ ගන්න ගේමක් ගහගන්නනේ. මම වගේ කොල්ලෝ දහස් ගාණක් මේ කොළඹට ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒ වගේ කෙනෙක් ඉලක්ක කරගෙන අර ඇත්ත ප්‍රශ්නේ සමාජගත කරනවා කියන එක තියාගෙන ගහන්න අර බ්ලැක් ෆෝස් එක ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් තමයි ලොකු පීඩනයක් ඇති කරලා මෙතනින් අයින් කරන්න try එකක් දෙනවා. දැන් ඕගොල්ලෝ දැන් මේ පිපියා දැන් මෙහෙම දැන් ඕගොල්ලෝ මේගොල්ලෝ තරක කළොත් ඕගොල්ලෝ ඇවිල්ලා අපේ මේ ඇප් එක ගත්තේ. අපි ඕගොල්ලෝ වයින් කරපේ ගත්තා. ඕගොල්ලෝ ගත්තේ. ඕගොල්ලෝ අපි හොයන්න ආවේ. ඒතර ඕගොල්ලන්ට හොඳ නැත්නම් ඔකට යන්න පුළුවන්. එච්චරයි. ඔන්න ඔක තමයි තමුදේ පොයින්ට් එක. අපි මොන ඇප් එකක් හරි සමාගමක් හරි එහෙම නැත්නම් ඕනම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ ඒ කම්පැනියට ආයතනයට නීති පද්ධතියක් හදන්න පුළුවන්. හැබැයි ඔය මොන නීතියක් සමුදිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරදේ ව්‍යවස්ථාපිත නීතියට යටයි. එතකොට රේදුරෙක් වෙන්න පුළුවන්, මගියෙක් වෙන්න පුළුවන්, අපි සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න පුළුවන්. අපිට තියෙන අයිතිවාසිකම්. මට දින තොරතුරු දැනගෙන මේ අයිතිය තියෙනවා. එතකොට මම ඇප් එකෙන් බ්ලොක් කරනවා නම් මම මොකටද බ්ලොක් වුනේ කියලා අහන එක මගේ අයිතියක්නේ. එතකොට ඒක ඇප් එකේ ඇප් සමාගමේ තියෙන එකකට පුළුවන්ද ඇප් එකට පුළුවන්ද ව්‍යවස්ථාපිත නීතියට උඩින් යන්න. හැබැයි මේකේ සමාන දේවල් ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට උඩින්. හැබැයි ඒක නියාමනය කරන්න මේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ නේද සමුදිත. එහෙනම් ගිනි ගන්න කලින් දුමක් නගිනකොට රජයේ විදිහට හරි මැදිහත් වෙලා මේක මොකටද දෙසරින් සැර එන්නේ කියලා බලන්න. සමහර පුද්ගලයන් සස්පෙන්ඩ් කරනවා රැකියාවකින් අර හේතුවක් දෙනවා. චාර්ජ් ෂීට් එකක් දෙනවා. අනිවාර්යයෙන්. දැන් ඕගොල්ලෝ මේ ටර්මිනේෂන් ලෙටර් එකක් දෙනවා. වාට එමෙ ලියුම දීලා තියෙනවද? නෑ කිසිම දෙයක් ඒතර ඔයා රස්සාව ඇක්සෙප්ට් කරගන්නකොට මොකක් හරි දුමක් දුන්නොත් එතකොට දෙනවා. මොකද ඔයාලගේ අපේ මේවා සබ්මිට් කරන්න මේක ඕකේ කරන්න කන්ඩිෂන් කියන්නේ එහෙම ඕක කන්ඩිෂන් එකක් දෙනකොට අපිට මේව කියන්නේ ලිඛිත වෙන්නේ නැහැ. ඇප් එකේ අර තියෙන ටික ඕකේ කරගෙන යන්න තියෙන්නේ. ඕගොල්ලෝ ඒගොල්ලෝ අස්සන් කරන ඩොකියුමන්ට් එකක් එන්නේ එහෙම එන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ සස්පෙන්ඩ් කරපු හේතුවක් කිව්වද? හේතුවක් කියන්නේ නැහැ. අදටත් කියලා නැහැ. කියන්න ඕනෙත් නැහැ. ඒගොල්ලෝ කියන්නේත් නැහැ. කියන්න බැඳිලා නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. එහෙම බැඳිලා නැති වෙන්න බෑ. අනිවාර්යෙන් දෙන්න ඕනේ හේතුව. එතකොට මේගොල්ලෝ ගොඩාක් වෙලාවට කරන්නේ මීට කලින් දේවල් මම කියන්නේ. මේක අපි පසුව කතා කරමු. මීට කලින් ඇවිල්ලා ඔහම හඬක් නගපු හැමෝටම කස්ටමර් කම්ප්ලේන් එකක් ආවා. මෙන්න මෙහෙම. බොරු ඒක බොරු ඇවිල්ලා නැහැ. දැන් චමුදිත මොකක් හරි උසාවියට ගිහ වැඩි ගන්න ජෝදිතයයි වින්දිතයයි දෙන්නෙක් ඉන්නවනේ උතන. කියන්නේ වින්දිතය සහ කියන්නේ අපි පැමිණිල්ල දාන කෙනක් ඉන්නවා විත්තියයි මොකද්ද දෙන්නෙක් ඉන්නවනේ භාෂා දෙකක් තියෙනවනේ. එතකොට පැමිණිල්ල කරේ කවුද? පැමිණිල්ල ලැබුවේ මම නම් පැමිණිල්ල කරේ ඔයා නම් මට දැනුවත් කරන්න ඕනේ මෙන්න මෙහෙම මේ කෙනා මෙහෙම දාලා තියෙනවා කියලා. හැබැයි ඕන වෙලා ඔය ඇප් එකට මේවා කරලා කිව්වට චමුදිත නිකමට හිතන්නකෝ පැසෙන්ජර් කෙනෙක් හයරක දෙන්න නැතුව ගියොත් ඒ පැසෙන්ජර් හොයාගන්න මේ කම්පැනිට බෑ. තාක්ෂණික සේවා සපයන ආයතනයක්. ඒ බැරි. බෑ ඉතින් ඒක ෆේක් විදියට දාලා තියෙන්නේ. ෆෝන් නම්බරයක් තියෙනවා ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. ඔයා චමුදිත නම් ඔයාට මේ කවුරු හරි මේ සතෙක්ගේ නමක් හරි දාලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒතර ඔයාට ඔයාගේ වෙන නම්බර කියන්න පුළුවන්. ඔන්න ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඔය විදියට යන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ කරන්නේ අපිව ඒ විදියට ඇතුල් කරගන්න තමයි හදන්නේ. එහෙම ඇතුල් කරගෙන මම දුවනවා නම් මට අසාධාරණයක් කළා මට කතා කරන්න පුළුවන්. අන්න එක තමයි ඒගොල්ලෝ කැමති වාගේම ෆෝන් එකකින් නැතුව වෙන ව්‍යාජ ක්‍රමයකට එනවට. දැන් මෙහෙමයි. ඕක ඇතුලේ දුවලා ඕකේ ආදායමක් ලැබුවු කොල්ලෙක් බ්ලොක් වුණා කියන්නකෝ. එතකොට එයාට ආදායම් ලබන්න ක්‍රමයක් ඇත්තෙම නැත්තම් චමුදිත ලීගල් හෝ ඉල්ලීගල් විදියකට එයා යනවා. ඕක තමයි ඇත්ත කතාව. මම කියන්නේ හැමෝම එහෙමයි කියලා. එහෙම යන තැන් තියෙනවා. සමහර වෙලාවට මොකක් හරි දෙයක්කින් බ්ලොක් කළා මොකක් හරි ප්‍රශ්නයක් නැ වෙන කෙනෙක්ගේ account එකකින් හරි දුවන කොල්ලෝ ඉඳලා තියෙනවා. හරිද? දැන් නම් ඒක ගොඩාක් දුරට පාලනය වෙලා තියෙන්නේ. එහෙම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න ඒ තැනට තමයි මේගොල්ලෝ පත් කරන්න හදන්නේ. මොකද එතකොට තමන් එකෙන් ගියොත් පුළුවන් අසාධාරණයක් වෙච්ච තැන ඩිරෙක්ට් කතා කරන්න. දැන් කිසිම අසාධාරණයකට ආයේ කතා කරන්න බෑ. තමන්ගේ වරදක් තියෙන තමන්ට කතා කරන්න බෑනේ. අන්නේ වරදට තමයි මේ ආයතනේ පොළඹවන්නේ. දැන් ඕක බ්ලොක් කරන්න බැරි කමක් නැහැ නේ චමුදිත. කන්ෆර්ම් කරන්න කලින් ඒගොල්ලෝ තාක්ෂණික සේවා සපයන ආයතනයන් චමුදිත. ඔයයි මායි වගේ මේ ෆෝන් එකෙන් නිකන් මේ හෙට මෙහෙට කරන එකක් නෙමෙයිනේ. එහෙනම් ඒගොල්ලොන්ට අයෝක හදන්න බෑ. ඒගොල්ලොන්ට අවශ්‍යතාවය තියෙන අන්න අතෙන්ද. කතා කරන එක නතර කරන්න එක පැත්තකින් ඔය වගේ. දැන් හයර් ගන්නකොට දැන් කට්ටිය දාන මතයක් තමයි හයර් එක ඇයි ඔච්චර අඩුවට යන්නේ? ඇයි ගන්නෙ? සමහර කට්ටියට ප්‍රශ්නේ හදනවා. අවස්ථාව තමයි නිර්මාණය කරන්නේ. දැන් ඔයක චමුදිත විදායක ශ්‍රේණිය පවා වැඩ කරපු මිනිස්සුන්ට මේ ඒක ඔයගොල්ලෝගේ ඔය බ්ලැක් ෆෝස් එකේ YouTube කරන කීප දෙනෙක් මේ මෙච්චරයි බයික් එකේ දිව්වා අද හවස පැය 2යි 6:10යි චමුදිත අපි ඉන්නේ වෙන රටකද? අපිත් දුවන්නේ මේකේ තමයි. අපිත් දිව්වේ මේකේ තමයි. ඔය කියන ගණන් හොන. චමුදිත එන ආදායම ඔක්කොම දවසට අපි හිතමු මෙච්චර ගානක දිව්වා කියලා ඒ සම්පූර්ණ ගාන ඒ මනුස්සයාගේ ආදායම වෙන්නේ නැහැ නේ චමුදිත. පෙට්‍රල් වේස්ට් එකක් තියෙනවා. එතකොට ඒ මනුස්සයාගේ දවසේ කන්න බොන්න ඒ ටිකට වේදමක් තියෙනවා. එතකොට ඒ මනුස්සයාගේ ගානක් තියෙනවා. ඒ වාහනේ වේස්ටේජ් එකකුත් තියෙනවානේ. එතකොට ආයතනට කමිෂන් එකක් ගෙවන්නත් ඕනේ. ඔය ඔක්කොම බලපුවම රුපියල් 10000ක දිව්වා කියමුකෝ අපි. 10000ම අතට එනවද? අන්න ඕක විමසන්නේ නැහැ මිනිස්සු. ආයතනවල ප්‍රශ්න තියෙනවනේ චමුදිත. මොකක් හරි දෙයක් කරගෙන යනකොට ඒ මනුස්සයාට කම්පැනි උඩින් ස්ට්‍රෙස් එකක් එන්න පුළුවන්. බානිනවා ගාමන්ට් එක බැනුම් අහන්න වෙනවා මොකක් හරි. ඒතර වාහනයක් තියෙන කෙනෙක් අර වීඩියෝ එකක් බැලුවොත් ඒ මනුස්සයා කල්පනා කරනවා අම්මට සිරි මේ මොකටද මම මේකක් බැනුම් ගහන්නේ?
මගේ වාහනේ තියෙනවා ෆිනෑන්ස් එකක් දාගෙන මම යකෝ දවසට රුපියල් 5000ක් හොයන්න පුළුවන් කියන්නේ කීයක්ද මාසෙට? ওই විදිහට හොයනවා. මොකද දුර දකින්නේ නැහැ නේ සමුදිත ප්‍රශ්නේ තියෙන එක බලන්නේ මොකක් හරි කරලා ප්‍රශ්නෙන් ගොඩේ. මේ ආයතනයට රජයන් එක්ක සම්බන්ධතාවය තියෙනවද? මේ හැමදේම පනත් සම්මත වෙන එක සම්බන්ධව රජයේ මැදිහත් වීම මේ කොච්චර අපි කෑ ගැහුවත් නිකන් අර මේ එන්නේ නැහැ කෙනෙක්. කලින් රජයවල් කරපු දේවල් වෙන්න පුළුවන් අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේ රජයේ පවත්වන්නේ ඒ අඩුපාඩු මග අරගෙන යනවා. හැබැයි ඒව එන්නේ නැහැ. ඒකට ඕන අපිට පැහැදිලි සගයක් අපිට ටිකක් හොයලා බලනකොට පික්මී ආයතනයේ CEO ජෙෆ්රි සුල්පර් කියන කෙනා ඩිජිටල් ඉකොනොමි ඩෙවලොප්මන්ට් මිනිස්ට්‍රි එකේ ICT එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ සමාජිකයෙක්. පූර්ණකාලීන කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 6 දෙනාගෙන් එක්කනේ. ඉතින් අපිට මේ පැහැදිලි සැකයක් තියෙනවා මේ දේවල් මේ විදිහට නියාමනය වෙන්නේ නැත්තේ. මේ දේවල් මේ විදිහට උඩ ඉන්න බෑ මේ නීතියෙන් තරමක් නැහැ. නෑ නීතියෙන් තහනමක් නෑ නේද? ඕන ව්‍යවස්ථාවේ සමුදිතම ඔයාට උනත් ගිහිල්ලා ඕන තැනක එහෙම අධ්‍යක්ෂ වාගේ සුසුකක් දෙනවනේ කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ තැනක බලපෑමක් ඇති කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. අන්න ඒක අපි ප්‍රශ්න කරන්නේ. ඒක හින්දාද මේවා එන්නේ නැත්තේ? ඩිරෙක්ටර් බෝඩ් එකේ පික්මී එකේ ඩිරෙක්ටර් ඉන්නවා. ඔව් දැන් ප්‍රවාහන අමාත්‍යාංශයේ කවුද නියෝජ්‍ය ඇමතිතුමා වැඩකාරයෙක්නේ දැන් මේක හරි ජනප්‍රියයි එහෙම. ඉතින් එතුමාට උනත් මේක හොයන්න පුළුවන්. ඇයි මේක මෙහෙම වෙන්නේ? මොකද ප්‍රවාහන අමාත්‍යාංශ මේක ඩිරෙක්ට්ම අදාළයි නේ. ඉතින් අපි කියන මේ ප්‍රසන්න කොහොමද නම ආවේ කවුද නම දැම්මේ? නම දැම්මේ. එහෙනම් ඇයි මේ දෙකම නිසාද කියලා. එතකොට පුළුවන් ඉතින් මේ ඔච්චර කියනවා නම් මේ එතනින් අයින් වෙලා හරි මේ පරීක්ෂණ වලට සම්බන්ධ වෙන්න දැන් කට්ටිය ඇමතිලා මන්ත්‍රීලා ඔක්කොම අයින් වෙනවනම් එහෙම හරි මේක වෙන්න ඕනේ. මොකද හේතුව මේක මේ රජයට බරක් නොවි දාවනේ දෙන මේ රියදුරෝ බර ප්‍රමාණයකට තියෙන ප්‍රශ්නයක් නේ. මේක නියාමනය වුණා කියන්නේ රජයටමයි එක පැත්තකින් හොඳ. පනත සම්මතත් වෙලා ඒකට අවශ්‍ය නීති රෙගුලාසි ටික හදාගන්න තාම NDC එකට බැරි වෙලා තියෙනවා. හරිද? එතකොට මේ වෙනුවෙන් ගිහලා NDC එක ගාව සමහර කට්ටිය උද්ඝෝෂණ කරනවා. NDC එක ගාවට ගියා කියලා මේගොල්ලෝ දෙනවා නම් මේක දෙන්න ඕනේ නේ මේ වෙනකොට. හැබැයි දෙන්නේ නැහැ. එතකොට NDC එකෙන් මේක ආවා කියලා මේ ලේබර් ඇක්ට් එකට මේක අරත් දෙන්නේ නැහැ. එතකොට රියදුරුන්ගේ මගීන්ගේ හැමෝගෙම අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඉන්න අපි ඒ ගැනම කතා කරන අපි එන්නේ සංගමයක් විදිහට 30 වෙනිදා එනවා. 30 වෙනි සංගමයක් විදිහට ආවට පස්සේ ඔක්කොම ටික ඉදිරිපත් කරනවා. දැන් සංගමයේ විදිහට අපි මෙම්බර්ස්ලා ලියාපදිංචි කරගෙන යනවා. ඊට පස්සේ අපි යන්නේ වෘත්තීය සමිතියක් විදිහට. වෘත්තීය සමිතියක් දක්වා ගියාට පස්සේ අපිට පුළුවන් තාම නෑ. දැන් අපි 10 වෙනිදා වෙනකොට අපි මේක මේ රෙජිස්ටර් කරනවා. පළවෙනිදා අපි ආපහු තව සමාජික මතව ගන්න වැඩ අපි කරගෙන යනවා. නිදහස් චතුරස්‍රය ගාව. ඊට පස්සේ අපි 10 වෙනිදා මේක රෙජිස්ටර් කරලා පස්සේ අපි නීති මාර්ගයෙන් මේකට බලපෑම් ඇති කරන්න ඕන මොනවා කරත් ඒගොල්ලෝ එකඟ නැත්තම් ඕගොල්ලෝගේ අන්න එතන තමයි චමුදට ගැටලුව ආවේ. මොකද අපි මේකේ තියෙන නීති රාමුව ඇතුලේ ඒගොල්ලෝ රිංගලා තියෙනවා හරි පුදුම රිංගිල්ල. මොකද පොඩි කොටු වලින් චූටි මාළුන්ට යන්න පුළුවන්, ලොකු මාළුන්ට උඩින් පැනලා යන්න පුළුවන්. එහෙමනේ නීති පද්ධතිය. නීතිය තියෙනවා මොන හරි සිදුරක් තියෙනවා නම් ඒක හදන එකේ වගකීම තියෙන චමුදිත අපිට නෙමෙයිනේ. ඒක පාර්ලිමේන්තුව අනපනත් ගෙනව සම්මත කරලා මේ අධිකරණ ක්‍රියාවලියක් කරා එන්න ඕනේ. ඉතින් එහෙම එන්නේ නැත්තම් අපිට පුළුවන් වෙන්නේ ඒකට බලපෑමක් ඇති කරන එක විතරයි චමුදිත. දැන් අපි මේ යන්නේ ජිෆ්ටි සුල්පගේ විග්මිය කඩාගෙන වටන්න නෙමෙයි. ජිෆ්ටි සුල්ප වුණත් එයාගේ සාධාරණ මේ කියන්නේ අමාරුවෙන් ගොඩනගපු ආයතනයක් නෝක. මේ පළවෙනි හයර් එක ගියපු සමාජිකයත් අපි දන්නවා. ජිෆ්ටි සුල්පත් එක්ක පළවෙනි ත්‍රිවිල් එකේ හයර් එක ගියපු සමාජිකයත් එක්කත් අපි කතා කරා. ඉතින් එතකොට එයා යන්නේ අපි මේ ආයතනයේ මෙම්බර් කෙනෙක්ද? මෙම්බර් කෙනෙක්. දැන් එයා එකෙන් අයින් වෙලා තියෙනවා. එයා මේක දැනගත්ත ගමන් එයා අයින් වෙලා පාරේ හයර් දුවනවා. හැබැයි ওই පාරේ හයර් දුවන එක හැමෝටම කරන්නත් බෑනේ චමුදිත. ඒකට මාර්ග ගැන අවබෝධය, සීතිය ගැන අවබෝධය, භූමිය ගැන අවබෝධය තියෙන්න ඕනේ. නැතුව බෑනේ. දැන් අතන ප්‍රශ්නේ තියෙන අපිට මේ කාගත් ආයතන කඩාවට්ටන්නවත් වෙන ආයතන ප්‍රොමෝට් කරනවත් නෙමෙයි අපි මෙතෙන්ද වෙන්නේ. රියදුරන්ට ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්න ඒ ටිකට අපි සොලියුෂන් උත් දෙන්නම්. අපි කියන්නේ මිල වැඩි කරන්න එක කරන්න බැරි නම් කමිෂන් එක අඩු කරන්නකෝ. කමිෂන් එක අඩු කරන්නත් බැරි නම් අර බොරුවට එල්ලලා ඉන්ෂුරන්ස් එකට ඇප් චාර්ජ් එක ඒ බොරු කරගෙන මේ ඉන්ෂුරන්ස් එක ගත්තේ මිනිස්සු නැද්ද? චමුදිත ඇත්තටම මේ වෙනකන් කිහිප දෙනෙක් ඇති සුළු ප්‍රමාණය. ඒකත් ඔය මේ කියන්නේ සුබ සාධන වැඩ කටයුතු කියලා ඔය දරු ප්‍රසූතියකදී අර මේ ගෙවපු එකත් රුපියල් 25000ක් ගෙවනවා කියලා 20000ක් 5000ක් ඩොකියුමන්ට් චාර්ජස් වලට කපලා 20000ක් ගෙවපුවා තියෙනවා. හැබැයි ඉන්ෂුරන්ස් වලින් නම් ගෙවපුවා මේ වෙනකන් නැහැ. එහෙම අපිට දැන් අපි මේක ආකච්ඡාවෙන් පස්සේ අපිට ඔය කමෙන්ට් සෙක්ෂන් එකේ ඕන තරම් බලා ගන්න පුළුවන් ඒ ඉස්සරහට අසාධාරණකම් වෙච්ච මිනිස්සු ගැන. ඕන තරම්. ඒකනේ පික්මි ආයතනයේ දුවලා චමුදිත ඕනම රියදුරේ මේ වෙනකන් කිසිම අසාධාරණයක් පේමන්ට් එකකදී හරි කස්ටමර් කම්ප්ලේන්ට් එකකදී මොකකෙදී හරි අසාධාරණයක් වෙලා නැති රියදුරෙක් ඉන්නවා නම් ඒක හම්බුව කටපට්ටමට කියන්න ඕනේ චමුදිත. එහෙම නැති කෙනෙක් නැහැ. ඔව් ඒ කියන්නේ ඕගොල්ලෝ වගේ සමහරු වගේම පික්මි ආයතනයේ තවත් අය බාගන්නමින් ඉන්නද මේ වගේ තමන්ගේ පැත්තට? මෙහෙමයි චමුදිත. ආයතනයේ පැවැත්ම වෙනුවෙන් ආයතනයේ ඕන දෙයක් කරනවා. නිකන් හිතන්නකෝ මෙච්චර ලොකු ලාභ ලබන ආයතනයක් ආයතනයේ ඉදිරිපිටට ඇවිල්ලා උද්ඝෝෂණයක් හරි මොකක් සාමගාමීව අරගලයක් කර මොකක් හරි කරපු කොල්ලෝ ටිකගේ WhatsApp group එක අස්සට රිංගලා ඒකෙන් WhatsApp නම්බරේ අරගෙන ඒක හරහා ඇප් එක බ්ලොක් කරන්න තරම් පහත් තැනකට වැටෙනවා නම් මේක කම්පැනිස් එක. ඒතර රජය මොකද කියන්නේ මේ ගැන? රජය දැන් අපිත් කියන්නේ රජයේ නියාමනයකට එන්න ඕනේ. එතකොට මේක NDC එකේ මිල පාලනය කරොත් සමුදේ මේ තුනේම අපි හිතමුකෝ
එළියේ ත්‍රිවිල් ගමුකෝ අපි. පොදුවේ ත්‍රිවිල් ප්‍රශ්නේ තියෙන්නේ. ත්‍රිවිල් එකේ ගාණ එනවා 110යි 90යි කියලා දීලා තියෙනවනේ. ඔය ගාණට ඇප් වලත් එනවා. ඒකට පීක් කොපි මොකුත් නැහැ, සර්ච් මොකුත් නැහැ. ඔය ගාණට එනවා. එතකොට ඇප් එකේ ඇතුලේ දැන් පික්මි වෙන්න පුළුවන්, Uber වෙන්න පුළුවන්, හෙලගෝ වෙන්න පුළුවන්. ඔය තුනේම ඇප් එක ඇතුලේ රියදුරෙක් තියාගන්න නම් පළවෙනි දේ රියදුරා බලන්නේ ඒ ඇප් එකෙන් දුලාට හොයන්න පුළුවන් ගාණ ගැනනේ. එතකොට කමිෂන් එක අඩු වෙන්න ඕනේ. එයා රියදුරාට එන පහසුකම් වැඩි වෙන්න ඉන්ෂුරන්ස් තනම නම් රියදුරාට වරප්‍රසාද වරදාන දෙන්න ඕනේ. හරිද? එතකොට එහෙම දෙනවා නම් ඇප් සමාගම් තුනක් තියෙනවා. එතකොට උතන තරඟකාරීත්වයක් ඇති වෙනවා. එතකොට තරඟකාරීත්වයක් ඇති වුණාම මොකද වෙන්නේ? රියදුරා සතුටුවෙන් නම් රියදුරාගේ ආදායම ගැන එයාට තෘප්තියක් තියෙනවා නම් එයා එයාගේ වාහනේ මේන්ටේන් කටයුතු අනම්මන ටික හරියට කරලා සතුටින් නම් දුවන්නේ. මේ මිනිස්සයා පැසෙන්ජර්ට මොකද්ද දෙන්නේ? ගුණාත්මක සේවාවක් දෙනවා. එහෙනම් සේවාවේ ගුණාත්මක භාවයත් ඉහළ යනවා, වෘත්තීය ගරුත්වයත් රැකෙනවා. එතකොට හොඳ සේවාවක් වෙදෙන්දී ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ එක මිලකට ආවොත්. හැබැයි ඒක කරන්න පුළුවන්කම රජයට තියන්න නොකර ඉන්නේ කියලා තමයි අපිත් අහන්නේ. හොඳයි බලමු පික්මි ආයතනයටත් දැන් අපි ප්‍රෝග්‍රෑම් දෙකක් කළා. මේ ගැන උත්තර දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් හැකියාව තියෙනවා අපි සමග කතා කරන්න අවස්ථාව ලබා දෙන්න. United Taxi App Drivers Association විකුම් විහංග ඔහු තමයි පික්මි ආයතනයේ ඉදිරිපස උද්ඝෝෂණය කළේ එදා. ඒ උද්ඝෝෂණය ඔකේන හැම්බෙන් ගියේ ආයතනයේ සම්බන්ධ වුණේ කෙසේදත් ඒකෙන් පස්සේ රස්සාවක් නැහැ. ඔව් ජොබ් එකක් නැහැ. ජොබ් එකක් නැහැ. තාමත් නැහැ. මෙහෙමයි චමිත අර පාර්ට් ටයිම් විතර පොඩි ජොබ් එකක් අපි කරන හින්දා මම රැකිලා ඉන්නවා. නෑ මං කියන්නේ පික්මි ආයතනයේ කිසිම රස්සාවක් ආයි ලැබෙන එකකුත් නැහැ. ලැබෙන්නෙත් නැහැ. මොකද ඒක දාලා තියෙන්නේ ඔයිට කලිමුත් කෙනෙක්ට මේ ගමුවේ කෙනෙක්ට වෙලා තියෙනවා. චමුදිත ඒකේ මේ එයා නම් වශයෙන්ම සඳහන් කළා මේ කියනවා එයා වර්කි ඇප් එකට වැඩ කරලා කියලා. ඒක නිසා මෙහෙම මේ බ්ලොක් කිරීමක් කරලා තියෙනවා කියන එක පැහැදිලිව එයා කියනවා. මොකද හේතුව එයාගේ ඇප් එක බ්ලොක් කරපු විදිය බොරු කම්ප්ලේන්ට් එකක් දාපු විදිය මේ කතන්දරේ තියෙනවා. කතා කරලා සුබ සන්ධ්‍යාවක් ස්ථිර සමාජිකයන්ගේ ගෲප් එකේ සියලු සමාජිකයන්ට ඔය මේකේ තියෙනවා මට ඕන වොයිස් එක දෙන්න පුළුවන් මේ චමුදිත. ඒකේ එයා පැහැදිලිව සඳහන් කරනවා එයා ඉස්සෙල්ලාම වෙන එකකට සම්බන්ධ කරා කියලා කිව්වට පස්සේ මේ විදිහට මේක අයින් කරේ කොහොමද? එයා අයින් කරේ කොහොමද කියලා හැමදේම එයා පැහැදිලිව එයාගේ නම ගම ඔක්කොම ඇදුවා එයා කියනවා ඉස්සෙල්. මම ඒක දෙන්නම්. හොඳයි. United Taxi App Drivers Association හි සභාපති විකුම් විහංගත් එක්ක සාකච්ඡා කළේ. ඒ කියන්නේ තමයි උද්ඝෝෂණයකට මේ කතා කරන්න ගියේ. නමුත් එයා ආරාධනා කරපු නිසා උද්ඝෝෂණ සම්බන්ධ වුණා. තොප්පියක් දාගෙන මොන වෙනස් කරන් ගියත් ඇප් එකෙන් අයින් කරා. ඒක කියන්නේ තමයි පැහැදිලි. හරි බලමු. පික්මි ආයතනයට උත්තර දෙන්න ඕන නම් අවස්ථාවක් තියෙනවා. විකුම් විහංගත් එක්ක අපි කතා කරන්නේ බොහොම ස්තුතියි විකුම්.